හෙලෝ ගයිස් මම අද කතා කරන්න යන්නේ ඉයබඩ් දෙයක් ගැන මේක තමා සවුන්කෝ R50i NC මේක අන්බොක්ස් වීඩියෝයක්වත් නෙමේ මේක මට කියන්න තියෙන මේක මේ බට්ස් දෙක මම දැන් අරන් අවුරුදු එක හමාරක් වෙනවා ඒ එක හමාර ඇත්තුලත මම මේක යස් කරපු එක්ස්පීරියන්ස එක තම වැලට කියන්න යන්නේ බට්ස් දෙයක් ගන්න කෙනෙක් ඉන්නනම් මේ වීඩියෝ එක ඇත්තටම මේ ජාතිය පට් දෙයක් ගන්න ඉන්නනම් එයාට කල්පනා කරලා මේ වගේ බට්ස් දෙයක් ගන්න පුළුවන් මම මේ වීඩියෝ එකෙන් මේ වීඩියෝ එක ඉවරනකම් බැලුවොත් එහෙම ඇත්තටම කියනවනම් මම මේක අරගෙන අවුරුදු එකහමාරක් වෙනවා මේ R50 NC බට්ස් දෙක ලංකාවේ කියන්නේ රිලීස් වුණ ගමන්ම වගේ තමයි මම මේක ගත්තේ එතකොට ප්‍රයිස් එක තිබ්බේ මේක රුපියල් 10500ක් වගේ මුදලක් වුණා මට මේක ගද්දී මේක නොයිස් කැන්සලේෂන් තියෙන බට්ස් දෙක ඇතරම මේක මාරම පොලිටි සවන්ස් තිප්ප මම ගන්න කාලේ මාරම කොලිටි සවන්ස් තියෙන හොඳ බේස් එකක් තියෙන කොල්ලිටි ඒ බඩ් එකක් මේක ඇත්තටම කියනවා මම මේක කතා කරන ගත්තේ දැන් අවුරුදු එක හමාරක් මම මේක පාච්චි කරා වුණට දැනට තියෙන ගැටලුව තමා මේකෙන් විනාඩි පහක්වත් යස් කරන්න බෑ බැට්‍රි බහිනවා බැට්‍රි ඩෙඩ් වෙනවා විනාඩි උපරිම පහක්වත් තියන්නේ සමහරක් කලට විනාඩි දෙකින් සීයට උපරිම මේක දැන්ට චාර්ජයන්න 80යි ඒත් මේක අපි දැන් ෆෝන් එකට කනෙට් කරපුහම විනාඩි 3ක් 4ක් ඇතුළත 180 බහින 180ක් තියෙන බැට්‍රි එක 10ක් දක්වා බැහැරවා ඊට පස්සේ ඕෆෙනෝ බට්ස් දෙකේම හෙමයි මම මේක ගත්තේ කොළඹ තියෙන ඉතාමත් ප්‍රසිද්ධ කොල්ලු පිටිය තියෙන ශොප් එකකින් මේ බට්ස් වර්ග කීපයක්ම යාලගව තියෙනවා එක බ්‍රෑන්ඩ් වලින් යාලා මෙතන යස් කරන්න දීනවා මේක අපිට එතන යස් කරන්න අන්බොක්ස් කරපු ඒවා තියෙනවා අපි යස් කරලා බලලා අපිට අපේ කැමැත්ත අනුව ගන්න පුළුවන් ඉතින් මමත් ඒ දවස් එදා මේ අදාළ ආයතනින් මේක පර්චස් කළා දැන් මම මේක ඊටවස ම මගේ දැ ොරන්ටික මේක තිබ මට 6 මන්දොන්ට තර ොරන්ටික් දුන්නේ 6 මන්ද ොරන්ටික ඉවර වෙලා දැන් අවුරුදු එක හමරක් වෙනකොන එසමං මේක ආයතනයට කතා කලා මේක මෙන්න මෙම ඉශුව එකත්තියෙන මට මේක රැපයා කරගන්න පුළුවන්දි කියලා මුදලක් කියලා එසයාල මට ආයතනයක නම්බ එකක් දුන්න එයාලා ොරන්ටි යාලගේ බටස් ඒ වගේ ොරන්ටි තියන කාලදිය මොහර ගැටලුවකවත් රැපෑ කරන නම්බ එක දුන්න ම යාලට කෝල් කර යාලට විස්තරහපුුවම කිව්ව මේ එක බඩ්ඩ එක බැට්‍රී එක රීපලේස් කරන්න රුපියල් 4000ක් රුපියල් 4000ක් ඕනේ කිව්ව මේක ඊය පට්ට එකක බැට්‍රී එක රීපලේස් කරන්න එතකොට දෙකටම රුපියල් 8000යි අද වෙද්දි මේ සවන්කෝ බට්ස් දෙක ගන්න පුළුවන් බ්‍රෑන්් නිියව් සීල් පැක් ගන්න පුළුවන් රුපියල් 6500කට එවනට තාම ඒ ආයතනේ රුපියල් 8000ක් ගන්නවා මේක ඒ බට් දෙකේ බැට්‍රි රිපේස් කරන්න ඇත්තටම සාධාරණද කියලා ඔයාලා හිතලා බලන්න මේ ඒ මුදල ඒ ආයතනෙන් අය කරන්න මේක මේ බඩ්ඩගේ තියෙන බැට්‍රික එකන මේ පටස් දෙක චාර්ජන මේ කේසින්නේ ඇතුළි බැටරි තියෙනවා ඊට වඩා වැඩි ගන්න තව ගන්නවා මම කිව්වේ මේ දෙක විතරයි එලගව මේකටත් ගන්නන තව ඇඩ්ඩෙනෝ කියලා මේකෙත් බැට්‍රි එකක් තියෙනනේ ඉතින් එහෙම බලපුහම මේ වගේ එකක් සාමානය අවුරුදු එක හමාරක් උපරිම පාච්චි කරන්න විතරයි පුළුවන් ඊට පස්සිතින් ඇත්තරම ගෙන පැත්තකට දාන්න තමා තියෙන්නේ ඇත්තටම ගෙනනම් මේක කිසිම වැඩක් නෑ මේ බට්ස් දෙකින් මේ වගේ බට්ස් මක්තාව කීපයම තියෙනවා මේක රියල්මී බට් එක මේකත් එහෙමයි ලාවට පේනැති නම උපරම පෑභාගයක්ත් මේකන හැබ පෑභාගයක් විතර දැනට දීනු මේක නංගත් දැන්ට අවුරුදු දෙකට ඉතර කලින් හෙම බලපුහ මේකට බල මේක නොයිස් කන්සේෂන්නේ අවුරුත් දෙකට ඉතර කලින් එක පෑභාගයක් වගේ සාමන බැට්ටි තියනො දැනට රියල්මී මේක සවුන්ඩ එකත් හොඳයි ඉති ඇතම කියනම් වාලත්
මේ වගේ බට්ස් දෙකක් ගන්නවා නම් උපරිම අවුරුදු 1.5ක් වගේ තමයි උපරිම 1.5කුත් බෑ සාමාන්‍යයෙන් මේක මගේ මේ බැටරි ඉක්මනට ඩෙඩ් වෙන කේස් එක ආපේ අවුරුද්දක් විතර යද්දි ඊට පස්සේ සෑහෙන්න ඒ කියන්නේ මෙයාලා කියන විදිහට මේකේ බඩ් එකෙන් එයාලා කියනවා නම් මේකේ පෑ දෙකක් පුළුවන් කියලා අවුරුද්දක් විතර යද්දි මේක පැයක් වගේ පුළුවන් වුණේ ඊට පස්සේ ටිකෙන් ටික මේ වෙලා දැන් විනාඩි 5ක් උපරිම 5කුත් නෑ 2ක් වගේ ඉතින් ඇත්තටම කියනවා නම් හැබැයි බඩ්ස් දෙකේ ස්පීකර් වලවත් සවුන්ඩ් වලවත් කිසිම වෙනසක් නැහැ බැටරි හොඳ තත්ත්වයේ තියෙනවා නම් තාමත් මේක පාවිච්චි කරන්න පුළුවන් කිසිම වෙන ඉෂුව එකක් නැහැ ඇත්තටම කියනවා ඉතින් දැන් අපරාධ මේක සාමාන්‍ය ඉතින් රුපියල් 8000ක් දීලා කවුරුත් කොහොමත් මේක බැටරි රිප්ලේස් කරගන්නේ නැහැ නේ මොකද රුපියල් 6000කට බ්‍රෑන්ඩ් නිව් ගන්න පුළුවන්කම තියෙද්දි ඉතින් ඔයාලත් මේ වගේ earbuds දෙකක් ගන්නවා නම් කල්පනා කරලා බලන්න ඉතින් ලංකාවේ පිළිගත් තැනකින් ගන්න වොරන්ටි අනිවාර්යයෙන්ම බලන්න වොරන්ටි තියෙනවා නම් ඔයාලට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මේ earbud දෙකේ බැටරිස් මාරු කරගන්න පුළුවන් ඔයාලට එහෙම ඉෂුව එකක් වගේ දැනෙනවා නම් සාමාන්‍ය මාස 6යි උපරිම මේකේ වොරන්ටි එක දෙන්නේ මාස 6 ඉවර වෙන්න කලින් පුළුවන් තරම් ඉක්මනට ගිහින් බැටරි අනිවාර්යයෙන්ම රීප්ලේස් කරගන්න නැත්නම් ඔයාලටත් මේක මේ මට වගේම පැත්තකට දාන්න තමයි වෙන්නේ. ඉතින් මේකට මේ මම කේසින් එකකුත් ගෙනත් තිනවා. මේ කේසින් එක ගත්තේ නම් දරාස් එකකින් රුපියල් 900ක් වගේ වුණේ. ඉතින් අපරාධේ නැහැ. ඉතින් මේකෙන් කිසිම ප්‍රයෝජනයක් නැහැ. ඒක තමයි මට කියන්න තියෙන guys. වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාන්න.